හායි යාළුවනේ, ඔන්න වෙනද වගේම අදත් අලුත් වීඩියෝ එකකින් අපි ඔයගොල්ලෝ ගාවට එනවා. අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. thumbnail එකේ ඔයගොල්ලෝ මේ වෙනකටත් දැකලා තියෙනවා වගේ අද අපි හදන්න යන්නේ ලැවරිය. එහෙනම් ඉතින් අපි ඔන්න මුලින්ම කරන්නේ වතුර එකක් පැහෙන්න ලිපේ තියාගන්න එක. මේක මම නම් දැන් රයිස් කුකර් එක තමයි පාවිච්චි කරේ. ඔයගොල්ලන්ට ස්ටීමර් එකක් තියෙනවා නම් එහෙම දර ලිපේ උනත් හදන්න පුළුවන්. පොඩි බබත් එක්ක තනියම නිසා මම දැන් එයා බිම පැදුරක් දාගෙන තමයි මේ හදන්නේ. ලොකු එක්කෙනා නිදි. අම්මත් නිදි. ඒ වෙලාවේ තමයි මම මේ හවස තේ බොන්න මේ ලැවරිය හදන්නේ. හරි අපි දැන් වතුර එක පැහෙන්න ස්විච් එක දාලා තියුවා. හරි දැන් අපි වතුර ටික පැහෙනකන් මේ වගේ ඇතලියක් අරගෙන සීනි ටිකක් දාලා පැණි ටිකක් උණු කරගන්නයි මේ හදන්නේ. පොඩි බබත් එක්කනේ මේ වැඩේ මම කරන්නේ. මේ ඉතින් එයා ගැනත් නිතර අවධානයෙන් ඉන්න වෙනවා. මේ බලන්නකෝ එයා පාඩුවේ ඉන්නවා එයාගේ අර සෙල්ලම් බඩුත් එක්ක. ආයි මොනික ඕයි මොගම්ම. හරි ඒ වෙලාවේ මෙන්න මෙහෙම මේ සීනි ටික යටින් කරවීගෙන එනකොට මම දානවා වතුර ටිකක් මේකට. මේ ගානට වතුර දාගෙන අපි ඊට පස්සේ ලුණු චුට්ටක් ඇඩ් කරගන්නවා. මේකට ගොඩක් නැතුව ලුණු චුට්ටක් ඇඩ් කරගන්න ඕනි. මේ කිවුල් ගතිය නැති වෙලා යන්න. හරි ඊට පස්සේ සීනි ටික හොඳටම උණු වෙනකන් ඉඳලා මම මේ අතරේ පොල් ගා ගත්තා. පොල් ගාන එක මම වීඩියෝ කරේ නැහැ. මේ පැණි ටික හොඳට උණු වෙන අතරේ මම පොල් ගා ගත්තා. ඒ පොල් ටික තමයි දැන් මම මේකට දාන්නේ. හරි. තනියම නිසා වීඩියෝ කරන්නේ සමහර වීඩියෝ කැලි ගන්න අමාරු වුණා. හරි මේ ගානට අපි දැන් සීනි ටික උණු වෙලා මේ පොල් දාගෙන චුට්ටක් වෙලා මැලවෙන්න අරින්න ඕනි. ඒ ටික පොඩ්ඩක් මැලවෙනකන් අපි දැන් පිටි මිශ්‍රණය හදාගන්න හදන්නේ. මෙන්න මේ වගේ භාජනයක් අරගෙන අපි දැන් මේකට පිටි ටික දාගමු. මෙන්න මේ ඉන්දියාපු පිටි පැකට් එක මම කඩෙන් ගත්තේ. ඒකේ ගහලා තියෙනවා ඇල් වතුරෙන් අනන්න කියලා. සමහර ඉන්දියාපු පැකට් වල ගහලා තියෙනවා උණු වතුරෙන් අනන්න කියලා. ඒ නිසා ඉන්දියාපු පිටි පැකට් එකේ ගහලා තියෙන්නේ මොකද්ද කියලා හොඳට බලන්න වෙනවා අපිට. හරි දැන් මට තනි අතින් මේක මිශ්‍ර කරගන්න නිසා මම මෙන්න මෙහෙම මේකට ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේක චුට්ටක් මිශ්‍ර කරගෙන මම මේකට ඇල් වතුර ටිකක් දාගන්නවා. මේක දැන් මට ෆෝන් එකත් එක්ක අමාරුයි අනා ගන්න. ඒ නිසා මම දැන් මේකට ඇල් වතුර දාන එක ඒ අතින්ම ගන්න වෙනවා. එහෙම අරගෙන මම වතුර දාන විදිය චුට්ටක් පෙන්නනවා. ඊට පස්සේ මම දැන් මේක වතුර දම පදමට මිශ්‍ර කරගන්නවා. ඒ ටික මේ වගේ මම දාන්නම්. ඊට පස්සේ අපි මේ වතුර දාලා අනලා මිශ්‍ර කරගන්න පදම මෙන්න මේ වගේ වෙන්න ඕනි. චුට්ටක් බලන්නකෝ. මෙන්න මේ වගේ පදමක් තමයි එන්න ඕනේ. හරි නේද? අපි දැන් පිටි මිශ්‍රණෙත් හදාගෙන ඉවරයි. එතකොට අපේ පැණි ටිකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම දැන් මෙන්න මේ වගේ පොලිතින් එකක් තියාගෙන තියෙනවා ඔය වගේ වැඩවලට. මේ පොලිතින් එකට චුට්ටක් පොල් තෙල් ගාලා මම ගන්නවා. ඊට පස්සේ ඒකේට මෙන්න මේ වගේ රවුම හැඩයකට වගේ නැත්තම් කොටුව හැඩයකට වගේ මේ මිශ්‍රණය එහෙම මේව කරගෙන මිරිකගෙන ඊට පස්සේ පොල් පැණි චුට්ටක් දාලා බලන්නකෝ
එකක් හදන විදිය. ඊපස්සේ මෙන්න මේ වගේ පොල් පැණි දාගන්නවා. දාගෙන හදනවා. එතන මම මේ අතරේදී කියන්නම් මේ කඩෙන් ගන්න පිටි මිශ්‍රණයට වඩා ඇත්තටම මේ පාන් පිටි අරගෙන තම්බලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ පිටි කඩේ ගන්න පිටි මිශ්‍රණය සාමාන්‍යයෙන් මේ මට තේරෙන්නේ ඒකට මොනවා දානවද කියලා මේ බඩ පිපුරව දාන වගේ ගතියක් තියෙනවා. හරි දැන් මෙන්න මේ වගේ මම නමලා අරගෙන එකින් එකට මෙහෙම හදාගෙන ඊට පස්සේ අපි බලන්නකො මේ එකින් එකට කෙසෙල් පච්චලයක තමයි මම දැන් මේ තියාගන්නේ. සමහරු අර කැන්දකොළ අන්න ඒවත් මේකට ගන්නවා. අන්න ඒ වගේ තියලා තැම්බෙන්න තියාගන්නවා. දැන් අපි මේ අතරේ මම ඔයගලන්ට තව දෙයක් කියන්නම්. ඔයාලත් ගෙවල් වලට වෙලා නිකන් පාළුවේ කම්මැලිකමට ඉන්නෝ නම් YouTube channel එකක්, Facebook එකේ, ඒ වගේ Instagram, TikTok වගේ එක ඔයගලන්ගේ මොනවාම හරි දක්ෂතාවයක් තියෙනවා නම් පෙන්වන්න. ඒකගේ channel එකක් හරි මොනවා හරි පටන් අරන් ඔයාගේ පවුලට ඔයාට ශක්තියක් වෙන්න කීයක් හරි හොයාගන්න මොනවම හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒක ඔයගලන්ට ගොඩාක් වටී. මේ අපේ පොඩ්ඩා පෙරළුණු දෙවෙනි වතාව. ඒ නිසා මම මේ වීඩියෝ එක ගත්තේ ඉක්මනින්ම කරගන්න ඕනේ නිසා ගත්තා. මේ පෙරළුණු දෙවෙනි වතාව මට හරිම ආසයි ඒකට. ගොඩක් බලන් හිටියා යා පෙරළුණකන්. අත ගන්න වැරුව හිටියද? හරි ඉතින් මේ අතරේ මම එකින් එක හදාගත්ත ලැබටි ටික තමයි මේ තියෙන්නේ. ඔයාලත් හදලා බලලා රසමට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ subscribe එකක් මට සෑහෙන්න වටිනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් මාව subscribe කරගෙන මේ යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න.